ඊයේ රාත්‍රී බදුල්ල සිට කොළඹ දක්වා දායවීමට නියමිතව තිබුත් රාත්‍රී තැපැල් දුම්රියට මෙම ස්ථානයේදී ගල් පෙරළීමක් නිසා දුම්රියම එන්ජිමට විශාල ලෙස හානි සිද්ධ වෙලා තියෙනවා. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබා දී. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. ඒත් එක්කම පසුපස එන්ජිම සහ පසුපස මැදිරි සියල්ලම නැවතත් කපුතලයේ බලා ධාවනය කර එහි මගින් විකල්ප මාර්ග ඔස්සේ ගමනාන්තයට ළඟා කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඊයේ රාත්‍රී සිට අද උදෑසන දක්වාත් මෙම ස්ථානයේ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සීල නිලධාරීන් පැමිණ මෙම ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වන අවස්ථාවේදීත් සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් අයහපත් කාලගුණයක් මේ වනට පැවතින අතර මෙම අයහපත් කාලගුණය දිගින් දිගටම පැවතියොත් මේ ගල් ඉවත් කිරීම ඉතාමත් අසීරුතාවයකට පත් වෙනවා. එම නිසා උඩර දුම්රිය මාර්ගයේ දුම්රිය තවදුරටත් ප්‍රමාද වීම තමයි අපිට ගන්නට වෙන්නේ එසේ සිදු වුණොත්. ඒත් එක්කම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මෙම දුම්රියේ රියදුරු ගැන. මොකද ඔහු මෙම ඉතාමත් දක්ෂ වෙලා තියෙනවා. දුම්රිය මෙම ගල් ප්‍රපාතයේ හැප්පුණත් එම ස්ථානයේ නවතා ගැනීමට එසේ නොවුනා නම් අඩි 2ක වගේ ඉදිරියට දුම්රිය එන්ජිම ගමන් කරා නම් විශාල ප්‍රපාතයකට තමයි දුම්රිය පෙරලීමකට සිද්ධ වෙන්නේ. එම නිසා මෙම අනතුරෙන් බේරා ගැනීම සිදුවීම ගැන ඔහු ඇත්තටම ප්‍රශංසා සිදු කළ යුතුයි.